අපි මේ වෙලාවේ ඉන්නේ ඌව පර්ණගම එල්ඩර්ලි ඩේ සෙන්ටර් එකේ මෙම රෝහලේ දිසා වෛද්‍යන්තරේ උදේ අයෙන් අහන්න කැමති උදේ කොහොමද මේ එල්ඩර්ලි සෙන්ටර් එක පටන් ගත්තේ ඒ වගේම මේක පටන් ගැනීමේ ඇති වුණු බාධා ඒවත් දුරු කරගෙන කොහොමද මේක ඉස්සරහට ගියේ කියන කතාව පොඩ්ඩක් අපේ අයට දැනගන්න කතා කරන්න හොඳයි. ඇත්තෙන්ම මේ අපි මේක අපේ ප්‍රදේශයේ ඉන්න වැඩිහිටියෝ ව්‍යායාම වලට කැමති අය 9 දිනක් විතර එකතු කරගෙන තමයි වැඩසටහන මුලින් පටන් ගත්තේ. ඒගොල්ලෝ වෙනුවෙන් අපි ඒගොල්ලන්ට කරන්නට පුළුවන් ව්‍යායාම වර්ග තෝරාගෙන ඒ ව්‍යායාම ටිකත් එක්ක අපි ඒගොල්ලොත් එක්ක හුඟක් සුහදශීලී විදියට වැඩසටහන කරගෙන යන්න උත්සාහ කිරීමේදී ඒගොල්ලෝ ගොඩක් මේ කැමති වුණා මේ වැඩසටහනට ඒගොල්ලෝගේ හිතේ තිබ්බ දෙයක් වශයෙන් මේ අපි මේ කරපු දේ ඊට පස්සේ අපි මේක ග්‍රාම සේවක වසන් 8ක් වගේ අපේ වටා රෝහල වටා තියෙන ග්‍රාම සේවක වසන් 8ක් තෝරාගෙන ඒ ග්‍රාම සේවක වසන් වලට ගිහිල්ලා මේක අපි ඒගොල්ලොන්ට කියලා දුන්නා මේ ඒගොල්ලෝ ක්‍රියාශීලී නොවන විදියේ තත්ත්වයක තමයි අපේ රටේ වැඩිහිටියෝ බහුතරයක් ඉන්නේ. ඒගොල්ලෝ ක්‍රියාශීලී කරන්න තමයි අරමුණ උනේ. එහෙම ග්‍රාම සේවක වසන් 8කට ගිහිල්ලා අපිට දැන් මෙතන පළවෙනියටම පටන් ගන්නකොට 9 දිනක් වගේ හිටියක සංඛ්‍යාත්මකගේ වැඩි කරගන්න අපි ඒ හිතාගෙන තමයි ගමට ගියේ. ගමට ගිහිල්ලා ග්‍රාම සේවක වසන් 8 මේ වැඩසටහන සති 8කදී කරාට පස්සේ ඒකට සම්බන්ධ වුණ අය මේ වැඩසටහනට අපේ රෝහල තුල මෙහෙම බ්‍රහස්පතින්දා දවසේ උදේ 9ට අපි පටන් ගන්නවා කියනකොට ඒගොල්ලෝ ඒ ගම්වල ඉඳලා මෙහෙට ආවා. එතකොට එක පාටම සංඛ්‍යාත්මකව ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා. දැන් අද වෙනකොට 300කට ආසන්න ව්‍යාපදිංචියක් මෙන්න නිරෝගී ජේෂ්ඨ පුරවැසි සංසදයට තියෙනවා. රෝහල මගින් ඒගොල්ලන්ට අවශ්‍ය සියලුම දැනුම ලබා දෙනවා පැති 4ක් නියෝජනය වෙන විදිහට. එකක් තමයි මේගොල්ලන්ට ව්‍යායාම වැඩසටහන කරනවා. ඒ වගේම මේගොල්ලොන්ගේ ශාන් රැකියා උත්පාදනයක් කරනවා. ඒ වගේම ඒගොල්ලෝ කලාත්මක හැකියාවන් තියෙන ඒවට අවස්ථාවක් ලබා දෙනවා. ඒ වගේම ඒගොල්ලෝගේ මානසික රෝගී වගේ තියෙන තත්ත්වයන් සුවපත් කරන්නට නොයෙකුත් වැඩසටහන් කරනවා. දැන් මේකේදී ප්‍රධාන වශයෙන් අපි ක්‍රියා කරන්න හිතාගෙන ඉන්නේ ඩී කැෆේ කියන ඩිමෙන්ෂියාව නැමැති රෝගයෙන් පෙළෙන අයට අවස්ථාවක් උදා කරනවා. ඒගොල්ලෝගේ පරණ මතකයන් ආවර්ජනය කරලා ඒගොල්ලෝ සුවපත් කරන්නට මානසික වශයෙන්. මේකේ ප්‍රධාන අරමුණ ගන්න ඒගොල්ලෝ ක්‍රියාශීලී කරන එක. දෙවෙනි අරමුණ වශයෙන් තමයි අනිත් අපි ක්‍රියාකාරකම් මේගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මේ ප්‍රදේශයේ තුල සිටින වැඩිහිටි ජනතාවට දැනුම ජේෂ්ඨ පුරවැසියා කියන්නේ කවුද? එයාගේ වයස කොයි සීමාවෙන් පස්සේද ජේෂ්ඨ පුරවැසියෙක් වෙන්නේ? ඊළඟට රජයේ තියෙන ඒගොල්ලෝ වෙනුවෙන් කරන සුබ සාධන වැඩසටහන් මොනවද? ඒවට සම්බන්ධ වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒගොල්ලෝ වෙනුවෙන් ඒ සුබ සාධන වැඩ කටයුතු වලින් ප්‍රතිලාභ ලබා දෙනවා නම් ඒ ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කරන්නේ කොහොමද? මේ කියන සියලුම පැති නියෝජන වෙන විදිහට අපි වැඩිහිටියා මෙම ස්ථානයේදී බ්‍රහස්පතින්දා උදේ 9 ඉඳලා 12 වෙනකන් දැනුවත් කිරීමක් සිදු කරනවා. ඉතින් මේකට අපිට පුහුණු වීමක් ලබා දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජනයක් වශයෙන් අපිට integrated care of older people කියන ICOP කියන වැඩසටහන තුලින් පුහුණුවක් ලබා දීලා ඒ පුහුණුව තුලින් මේ වගේ ස්ථානවල ඒ කියන්නේ වැඩිහිටි දිවා මධ්‍යස්ථානවල කාර්යභාරය කොහොමද සිදු කළ යුත්තේ කියන නියාමනයකට අපිව යටත් කරා. ඉතින් ඒක චක්‍රලේඛන මාර්ගයෙන් දීලා තියෙනවා. ඒ චක්‍රලේඛන ක්‍රියාපටිපාටි වලට යටත්ව තමයි මේ දිවාසිරකුම් මධ්‍යස්ථාන අපි පවත්වන්න යන්නේ. ලංකාව පුරා මධ්‍යස්ථාන 52ක් නියාමනය වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඉතින් අපේ වැඩසටහන කරන ඌවපර්ණගම දිසාරෝලේ ටිකක් අපි මේක හුඟක් හොඳට කරන්නට උත්සාහ කරනවා. මොකද මේ ප්‍රදේශයේ ජේෂ්ඨ පුරවැසියන් වැඩිපුර ගවේෂණ ප්‍රදේශයක් වෙනවා. උදේ මේ වැඩසටහන පටන් ගන්න කාලේ මම හිතන්නේ
වැඩි දෙනෙක් පුටුවලට මේ එකතු වෙලා හිටියා. ඊට පස්සේ පුටුවෙන් ඕගොල්ලෝ නැගිට්ටෙව්ව කියලා මම දැන අහුවා. ඉතින් ඒක විශේෂ වැඩක්. ඇත්තටම ඒක ගැන කිව්වොත් මොනවා හරි? ඔව් දැන් පුටුවක ඉඳවාගෙන මෙම ව්‍යායාම ඒ කියන්නේ අපි සීටඩ් එක්සර්සයිස් කියනවා කරන්නට නැඹුරු උනේ මේගොල්ලොන්ගේ කායික මානසික තත්ත්වය පිළිබඳ අපිට අදහසක් ගත යුතුව තිබුණා. ඉතින් මේගොල්ලන්ට කරන්න පුළුවන් මේ ව්‍යායාම කියලා බලන්න උවමනාව තිබ්බා. ඒ වගේම මේගොල්ලන්ට ඒගොල්ලෝගේ කායික මානසික තත්ත්වය පිළිබඳ තක්සේරුවක් දෙන්නත් උවමනාව තිබුණා. ඒ වගේට අපිට මේක නුහුරු අත්දැකීමක් හින්දා අපිත් ටිකක් බය වුණා. වැඩිහිටියන්ට මේ වගේ එක්සර්සයිස් මාලාවක් හඳුන්වා දෙනකොට ඒගොල්ලෝ කොයි විදිහට මේක අපිත් එක්ක සම්බන්ධ වෙයිද කියන එක සහ සමාජමය වශයෙන් අපිට ලැබෙන ප්‍රතිචාරය මොකද හේතුව මේක මේ ප්‍රදේශයේ වැඩිහිටියෝ ව්‍යායාම වලට නැඹුරුවක් තිබුණු ප්‍රදේශයක් නෙවෙයි. ඉතින් ඒ තුල යම් කිසි හෝ ප්‍රශ්නයකට භාජනය වුණොත් එක වැඩිහිටියෙක්වත් අපිට මේ වැඩසටහන කරගෙන යන්න බැරි වෙනවා. ඒකින්ද අපි මුලදී පුටුවල ඉඳලා ඒගොල්ලන්ට ගැළපෙන සුදුසු ව්‍යායාමات එක්ක අනතුරක් නොවෙන්නට වග බලාගත්තා. මම හිතන්නේ මාස 3ක් විතර. ඒකෙදී ඒගොල්ලෝ හොඳ ප්‍රතිචාර දක්වමින් ඒගොල්ලොන් පිළිබඳවම ඒගොල්ලෝ තක්සේරුවක් එක්ක අන්තිමට තිබුණු පුටු ප්‍රමාණය අඩු වෙන්න පටන් ගත්තා. පුටුවල ඉඳගෙන හිටපු අය නැගිටලා ව්‍යායාම කරන්නට පටන් ගත්තා. එතකොට අපිටත් අත්දැකීමක් ලැබුණා මේගොල්ලන්ට මේ සීමාව තුලින් එහාට යවා ගන්නට පුළුවන් ව්‍යායාම වලින් කියන්නේ. ඒක තමයි දැන් 9 දිනකින් පටන් ගත්ත වැඩසටහනට දැන් ලියාපදිංචි වෙලා ඉන්න 300කට ආසන්න පිරිසක්. ඉතින් අපේ ලෝක වැඩිහිටි දිනයකට සමාන්තරව අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි උපහාර උළෙල අපි අඹගස්තුව දෙලුම්ගාවත්ත ක්‍රීඩාංගණයේ මේ පවත්වනකොට 300කට ප්‍රමාණයක් වගේ සහභාගී වුණ සරඹ සංදර්ශන සඳහා ඒ සියලුම දෙනා අවුරුදු 60කට වැඩි අය. ඉතින් ඒගොල්ලෝ 10ට විතර වැඩසටහන කරේ. ඉතින් ඒ වෙලාවෙත් ඒගොල්ලොන්ගේ ශක්තිමත් බව ඒ වගේ දරා ගැනීමේ හැකියාව මම කියන්නේ ලංකාව ආසියාවට ලෝකෙට දෙන්නත් තරම් ඒගොල්ලෝ හැකියාවන් දිනු කරගත්ත බව පෙනෙනවා. ඔව් උදේ කිව්ව විදිහට ඇත්තටම මේකට එකපාරම ඔක්කොම වැඩිහිටියෝ ගෙනාවෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපි පරීක්ෂාවකට ලක් කරලා ඊට පස්සේ තමයි සුදුසු අය තමයි මේ සඳහා ව්‍යායාම සඳහා යොමු කරගත්තේ. ඒ වගේම මේ වැඩසටහන ගෙදර කොනක දරුවෝ රැකියාවලට ගිය එහෙම නැත්නම් අනිත් දරුවෝ පාසල් වලට ගිය පසුබිමක වැඩිහිටියා කොන ගෙදර මුල්ලකට එහෙම නැත්නම් ගෙදරට කොටු වෙලා ඉන්න අය මේ තැනකට ගෙන්නලා ඒගොල්ලොන්ගේ මානසික මට්ටම ඉහළ දැමීමක් තමයි මෙතනදී සිද්ධ වුනේ. ඇත්තට මේ කාර්යය මේ ඌව පර්ණගමට සීමා වෙන්න ඕනේ. අපි ලංකාව පුරාම මේක ව්‍යාප්ත වෙන්න ඕන දෙයක්. මේක ඇත්තම ජාතික වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ජාතික වැඩපිළිවෙලට මෙහෙම බදුල්ල දිස්ත්‍රික්කයේ හැටියට ඌව පර්ණගම මෙහෙම දායක දීම මෙහෙම මුල් තැන ගැනීම ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන බදුල්ල ප්‍රාදේශීය අධ්‍යක්ෂ කාර්යාලය හැටියට. ඒ වගේම මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ පුරාම අනිකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එහෙම නැත්නම් සෞඛ්‍ය අධිකාරී කාර්යාල අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මුල් කරගෙන අනිකුත් රාජ්‍ය නිලධාරීන් හා ආයතන අපිට මේකදී සම්බන්ධ කර ගන්න පුළුවන් වැඩිහිටි යන් පිළිබඳ නිලධාරියෙක් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්න එතුමාඹ ඊළඟට ක්‍රීඩා නිලධාරියෙක් ඉන්නවා. ඒ වගේම සමාජ සේවා නිලධාරියෙක් ඉන්නවා. ඒ වගේම මේක අපි මේ සෞඛ්‍ය කියලා අපි විතරක් කියන වැඩසටහන නෙවෙයි. ඒ වගේම මේ තව බාහිර රාජ්‍ය නොවන සංවිධාන මේ කවුරුත් එකතු වෙලා මේ ගම්වලින් ස්වේච්ඡා සංවිධාන එකතු කරගෙන අපි මේක බදුල්ල දිස්ත්‍රික්ක පුරා අපි ගෙන යන වැඩපිළිවෙල සකස් කරගෙන යමු. ඒ වෙලාවේ මම හිතන්නේ උදේ අපිට උදව් කරනවා. අපි කවුරුත් එකතු වෙලා මේ වැඩපිළිවෙල බදුල්ල ප්‍රාදේශීය අධ්‍යක්ෂ කාර්යාලය විදියට මේ හොඳ වැඩපිළිවෙල ඉස්සරහට ගෙන යන්න අපි කටයුතු කරමු කියලා ප්‍රමාණයෙන් ගන්න පොඩි කතාවක් අවසාන වශයෙන් අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යයි. අපි අනියම මේ වැඩසටහන කරා නම් මෙච්චර සාර්ථක වෙන්න
ප්‍රදේශයේ සිටින සම්පත්දායකයන් මේ සඳහා නිරතුරුව උනන්දුවෙන් දායක වෙනවා. මොකද ඒගොල්ලෝ මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ කෘතගුණ සැලකීමක් වශයෙන් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. අනික් එක ප්‍රදේශයේ තියෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනත් මේ සඳහා උදව් කරනවා. මේක එහෙම සියලු දෙනාගේ උදව් තුල මේ වැඩසටහන ඉදිරියට ගෙනිච්චොත් සාර්ථක වෙනවා. ඉතින් ඒ සාර්ථකත්වයට හොඳ උදාහරණයක් තමයි අපි ඔක්තෝබර් 1 වෙනිදා ජ්‍යෙෂ්ඨ පුරවැසි උපහාරය කරේ ලෝක වැඩිහිටි දිනයට සමාන්තරව. ඒකෙදි අපිට ආයතනයක් වශයෙන් එච්චර දරා ගන්නට බැරි තරම් මං හිතන්නේ පැමිණි සංඛ්‍යාව 2643 දෙනෙක් විතර ජ්‍යෙෂ්ඨ පුරවැසි සම්බන්ධ වුණා. ඒ සියලුම දෙනා වෙනුවෙන් සත්කාරක සේවාවල් ප්‍රදේශයේ සිටින දානපතියන්, ඒ වගේම රාජ්‍ය ආයතන, ඒ වගේම රාජ්‍ය නොවන ආයතන සියලුම දෙනා තමන්ගේ වැඩසටහනක් වශයෙන් සැලකලා අපිට උදව් කරා. ඉතින් සාර්ථකත්වය කියන්නේ සියලුම දෙනාගේ කැපවීම තුළින් ඉදිරියට යන ගමනක් මිස තනිව යන ගමනක් නෙවෙයි. ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක සේවාවල් විධිමත්ව ඉදිරියට ගෙන යාමට රාජ්‍ය සහ රාජ්‍ය නොවන, ඒ වගේම අපේ දානපති සම්පත්දායකයන්ගේ උපකාර සියල්ලම ඕන සාර්ථකත්වය වෙනුවෙන් ගමනක් යනකොට. ඉතින් මම හිතනවා ඒක අපි පෙන්වුවා ඌව පන්නගමෙන් කොහොමද ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාර සේවල් ඉදිරියට ගෙනියන්නට ක්‍රමවේදයක් සකස් කරනවා නම් කළ යුතු ආකාරය. බොහොම ස්තුතියි.